හරලමයි එහෙනම් අද ඩ්‍රැගන් මැතමැටික්ස් YouTube channel එකෙන් කරන ගණන් පාඩම් වලට යන්න. අපි අද කරන්න යන්නේ දශක සියවස් සහ සහස්‍රක. අපේ 7 වසරේ පොඩ්ඩු ටිකක් අලුතෙන් ආපු ටිකක්. එතකොට මට කියලා තිබ්බා සර් අපිට දශක සියවස් හොයන්න අමාරුයි. ඒ හින්දා මම අද ඔයගොල්ලෝ හැමෝටම බලන්න පුළුවන් විදිහට මේ විදිහට වීඩියෝ එකක් කරනවා. මම මේකේ පොඩි කෙටි ක්‍රමයක් කියලා දෙනවා. ඒ විදිහට ඔයගොල්ලන්ට වැඩිපුර හිතන්නේ නැතුව ටක් ගාලා මේකේ උත්තරයක් ගන්න පුළුවන්. හරි. මේක හදන්න කලින් අපි දැනගෙන ඉන්න ඕනේ පොඩි පොඩි දේවල් ටිකක් තියෙනවා. මුලින්ම මේ අපි අපේ අවුරුදු ගණන් කරන අවුරුදු පටන් ගත්ත දැන්. ඒ කියන්නේ අපි මේ කතා කරන්නේ මොනවද? අපි මේ යන්නේ 2026. මොන 26ද කියලා අහුවොත් අපිට කියන්න පුළුවන් මේ යන්නේ ක්‍රිස්තු වර්ෂ 2026 කියලා. හරි. මොනවද මේ ක්‍රිස්තු වර්ෂ? ක්‍රිස්තු වර්ෂ කියන්නේ අපේ දින සටහන පටන් ගත්ත අවුරුද්ද මුල් තැන. ඒකට විවිධ අර්ථකථන දෙන්න පුළුවන්. හරි. අපි ඒව නෙමෙයි අපිට වැදගත් වෙන්නේ මෙන්න මෙතන. මෙච්චරයි. අපේ දින සටහන පටන් ගත්ත තැන වෙන්නේ එතකොට ක්‍රිස්තු වර්ෂ 1නේ. හරි. අපි ඒක දැනගෙන ඉන්න ඕනේ මේ පාඩමේ හැම තැනක් කරන්නම. හරි. ඊළඟට දැනගන්න ඕනේ මොනවද මේ දශකයක් කියන්නේ කියලා. හරි සරලව කිව්වොත් දශකයක් කියන්නේ 10ක් කියන අර්ථය ලබා දෙන්න කියන්නේ යන්නේ. එතකොට මේ දශකයක් කියන්නේ අවුරුදු 10කට. සරලවම කිව්වොත් මේ දශකයක් කියන්නේ අවුරුදු 10කට. ඒ කියන්නේ අවුරුදු 10ක්. මෙන්න කෙටියෙන් කියන්න. හරි. අපි එහෙනම් බලමුකෝ මේක වෙන්නේ කොහොමද? මේ ගණනය කිරීම ටික වෙන්නේ කොහොමද? මේක ඉච්චර අමාරු දෙයක් නෙමෙයි ළමයි. හරි. මේක බලන්න. මම පළවෙනි දෙක ඔයගොල්ලන්ට ලියා ගන්න. අපි මම කියවනේ පටන් ගන්න හැම එකේම ක්‍රිස්තු වර්ෂ 1. ක්‍රිස්තු වර්ෂ 1 ඉඳන් අවුරුදු 10ක් යද්දී අපි කියනවා පළවෙනි දශකය කියලා. හරි ළමයි. එහෙනම් ඔයගොල්ලෝ කියන්නේ දෙවෙනි දශකේ පටන් ගන්න ඕනේ මොකේද? 10න් ඉවරනවා නම් 11යි. හරි. එහෙනම් ඒ වගේම අවුරුදු 10ක් ගියාම දෙවෙනි දශකය. ඒ කියන්නේ දෙවෙනි දශකේ පටන් ගන්නේ 11න් ඉවර වෙන්නේ 20. දැන් ඕගොල්ලන්ට ළමයි කියන්න පුළුවන් තුන්වෙනි දශකයේ පටන් ගන්න මොකේද? 20න් ඉවරනවා නම් ඉවර මේ පටන් ගන්න ඕනේ තුන්වෙනි දශකයේ 21. ඉවර වෙන්නේ 30. හරිද ළමයි? එතකොට අපිට මේකට කියන්න පුළුවන් තුන්වන දශකය කියලා. හරි. ඒක තුන්වෙනි දශකය නම් හතරවෙනි දශකයේ පටන් ගන්න ඕනේ මොකේද? දැන් ඕගොල්ලෝ කියන්නේ ඉවරුනේ 30න්. එහෙනම් සර් මෙතන පටන් ගන්න ඕනේ 31. ඒ වගේම සර් ඉවර වෙන්න ඕනේ 40. හරි. එහෙනම් අපි ඒකට කියනවා හතරවන දශකය කියලා. හරියද? ඊළඟට යන්කෝ. එහෙනම් සර් ඔතන පස්වෙනි දශකය වෙන්නේ සර්. එහෙනම් ඕගොල්ලෝ කියන්නේ අන්න ඒ වගේ පස්වෙනි දශකය වෙන්නේ 41න් පටන් අරන් 50 දක්වා යන එක සර් පස්වන දශකය. හරියද? දැන් මම මෙච්චර වෙලා ඕගොල්ලන්ට කිසි දෙයක් කියලා දුන්නේ නැහැ. ඕගොල්ලෝගෙම උත්තර ටිකක් ගත්තා. එන්න මෙහෙම එකක්. හරි. අපිට මෙන්න මේක දැනගත්තයින් පස්සේ ලොකු දේවල් ටිකක් කරගන්න පුළුවන්. ඕගොල්ලෝ මේ හෙන්නට මතක තියාගෙන ඉන්න දේවල් ටිකක් මම මේකෙන් ටක් ගාලා පෙන්නන්නම්. හරි. හැමෝම බලන්න මේක. පළවන දශකය. පටන් ගත්තේ කියන්නේ 1න් ඉවරුනේ 10යි. දෙවන දශකය. පටන් ගත්තේ 11න් ඉවරුනේ 20. තුන්වන දශකය. පටන් ගත්තේ 21න් ඉවරුනේ 30. මේ මුල් ටික පොඩ්ඩක් හිතන්න නැතුව මේ අග ටික බලන්න. හතරවන දශකයේ 40යි. පස්වන දශකයේ 50යි. හරි. දැන් ඕගොල්ලෝ මොකද රටාවක් පෙවුණා. මෙතන තියෙන උත්තරේ 10න් වැඩි වෙලා වගේ එකකින් මෙතන ඇවිල්ලා තියෙනවා. මේක 10න් වැඩි වෙලා මෙතනට ඇවිල්ලා තියෙනවා. පේනවද මම මේ පෙන්නන එක? හැම දශකයකම ඉවර වෙලා තියෙන අවුරුද්ද ඒ දශකයේ තියෙන ඉලක්කම කිය. අපි කියමුකෝ x වන දශකය කියලා. එහෙනම් x වන දශකයේ අන්තිම එක වෙන්නේ මොකද්ද? x ගුණ කිරීම 10යි. අපි කියමු ඒ කියන්නේ 7 වන දශකය. එහෙනම් 7 වන දශකයේ අග, ඒ කියන්නේ බෝඩරේ අන්තිම ඉලක්කම වෙන්නේ මොකද්ද? 70. 8 නම් 80, 9 නම් 90. දැන් තේරුණා. ඒ කියන්නේ දශකයක අන්තිම ඉලක්කම අපිට හොයාගන්න පුළුවන් ඒක 10න් ගුණ කරලා. හරි. ඒ වුණාට සර් මේක අග හොයාගත්තට බෑ මුලත් උ. හරි. අපි කොහොමද මේකේ මුල හොයාගන්නේ? හරි. මේක ලේසි ක්‍රම දෙකක් තියෙනවා. ඒ වුණාට මම ඔයගොල්ලන්ට මේකේ පැටලෙන්නේ නැති වෙන්න එකක් කියලා දෙන්නම්. හරි. ඔයගොල්ලෝ මෙතන ඉඳන් මෙතනට අඩුනේ කීයද? 9. 10යි 9 කොට 9යි. මෙතනට අඩුනේ කීයද? 9. හරි. ඔයගොල්ලන්ට පේනව නේද මේ හැම එකේම වගේ අපි අර මෙතන දශකයෙන් 10ක් ගුණ කරලා අග බෝඩරේ හොයාගත්තා. ඒකෙන් 9ක් අඩු කරලා ඉස්සරහ බෝඩරේ ඉලක්කම හොයාගත්තා. දැන් අපිට ඕනම තැනක තියෙන ඕනම දශකයක්. දශකය කිව්වෙන් පස්සේ එයාගේ අගයි මුලයි හොයාගන්න පුළුවන්. හරි ළමයි. මේ දශකයේ සියවස් සහස්‍රක පාඩමේදී අපිට මේ වගේ ගණන් දෙන්න පුළුවන් ක්‍රම දෙකක් තියෙනවා. එකක් තමයි ඒගොල්ලෝ අපිට දශකය දෙනවා. දශකය දීලා එයා ඇතුලේ තියෙන අවුරුදු ටික මොනවාද?
ඒ අවුරුදු ටිකේ උත්තේ අවුරුදු මොනවාද ඉරට්ටේ ඉලක්කම් විදිහට තියෙන අවුරුදු මොනවාද ඒ වගේ අහන්න පුළුවන්. හරි අනිත් එක තමයි අවුරුද්දක් දීලා එයාගේ දශකය අහන්න පුළුවන්. නැත්නම් 100 වසරක් අහන්න පුළුවන් සහස්‍රක අහන්න පුළුවන්. මේ මම මේ කියන හැම එකම මේ කොටස් තුනටම අයිති. හරි හරි අපි වැඩි වෙලාවක් ගන්න දුවා ඊළඟ කැලේට යමු. ඊළඟ කැලේ තමයි අපි මේකෙන් කොහොමද ලේසියෙන් ඕන එකක් කියන විදිහට හදාගන්නේ. දැන් ඕගොල්ලෝ මේ කියන ඔක්කොම තේරුණා නම් මම හිතනවා දැන් ඕගොල්ලෝ තේරුණා මම මේ ඊළඟ කියන්නේ මොකද්ද කියලා. අපි දැන් යන් ඒ මොකද්ද කියලා. හරිද? දැන් මම ඕගොල්ලන්ට පොඩි දෙයක් ඉස්සෙල්ලා කිව්වනේ. හරි. දැන් මම කියන්නේ යන්නේ අපිට දශකයක් දීලා තියෙනවා. මම කිව්වා ක්‍රම දෙකක් තියෙනවා අහන්න පුළුවන් දේවල් දෙකයි. ඒ පළවෙනි එක උනේ අපිට දශකය දීලා එයාගේ ඇතුලේ තියෙන අවුරුද්දක් මොකක් හරි අහන එක. අපිට දශකය දුන්න ගමන් මම කිව්වනේ අපිට මෙයාගෙන් ඊළඟ තැනට යන්න පුළුවන් විදිය තමයි මෙයාගේ අග බෝඩරේ මුල බෝඩරේ. ඒ කියන්නේ පටන් ගත්ත අගයයි ඉවර වෙච්ච අගයයි දැනගන්න. හරිද? ඒ කියන්නේ අපි මේක ගමුකෝ මෙහෙම. මේක තමයි දශකය කියන්නේ. එන්න මෙතන තියෙන පටන් ගත්ත අගය මෙතන තියෙන ඉවර වෙන අගය. මේ අතරමැද තව ඉලක්කම් ටිකක් තියෙනවා. ඔක්කොම ටික 10ක් වෙනවා. හරි? මේ දශකයක් දීලා එයාගේ මේ අග ඉලක්කම හොයාගන්න කිව්වොත් අපි කරන්න ඕනේ මොකක්ද? හරි ලේසියෙන් කරන්න පුළුවන්. ඒ මෙතන තියෙන දශකය 10න් වැඩි කරලා අග හොයාගන්න පුළුවන්. හරිද නේද? දැන් අපිට ඕනම දශකයක් දීලා එයාගේ අග හොයාගන්න කිව්වොත් කරන්න පුළුවන්. පුළුවන්. හරිද? දැන් මෙයාගේ ඉස්සරහට යන අපි මොකද කරන්නේ? අඩු කරන්න ඕනේ නෝ මෙයා. හරි ලේසි. හරි. දැන් මෙහෙම ගමු. අපි දැන් උදාහරණයක් දෙකක් බලමු. අපිට කියනවා දැන් මේක මතක තියාගන්න. හරි? දැන් අපිට කියනවා පේපර් එක හරි මොකක් හරි එක ඉස්කෝලේ හරි කියනවා 128 වන දශකයට අයිති අවුරුදු ටික ලියන්න. හරි ළමයි. මෙහෙම කිව්වන් පස්සේ මම කිව්වේ මොකක් හරි දශකයක් හරි මොකක් හරි එකක් දීලා එයාගේ අයිති අවුරුදු ටික ලියන්න කිව්වොත් අපි මුලින්ම දැනගන්න ඕනේ එයාගේ මුලයි අගයි. පටන් ගන්න තැන ඉවර වෙන තැන. ඒක දන්නවනම් ලියන්න පුළුවන්. හරි. දැන් මම කිව්වේ 128 වන දශකේ නම් එයාගේ මුලයි අගයි හොයන්න ගියාම අපිට ලේසියෙන්ම හොයාගන්න පුළුවන් අග. අග හොයන්නේ කොහොමද? අවුරුද්ද මෙතන තියෙන දශකයට 10න් වැඩි කරා. දැන් අපි හොයාගත්තා එයාගේ අන්තිම අවුරුද්ද. හරිද? අපි දැන් මෙයාගේ මුල අවුරුද්ද හොයාගන්න කොහොමද? මෙයාගෙන් 9ක් අඩු කරලා. ඒ කියන්නේ කීයද? මෙයාගෙන් 9ක් අඩු නම් කීයද? කීයද තමයි? අන්න හරි. 12යි 71. කියන්නේ 1271. එහෙනම් තාම අවුරුද්දක් ඇවිල්ලා නැහැ. මොනවාද මේ වගේ දෙයක් උනත් විවාහක දුන්නට බය වෙන්න ඕනේ නැහැ. අපි ගත්තනේ උත්තරේ. හරි. දැන් අපි හොයාගත්තා දශකයේ දීලා එයාගේ මුලයි අගයි තියෙන අවුරුදු හොයාගන්න විදිහ. හරි. අපි යන් දැන් අපි මේ තව ගණන් ටිකක් හදමු. ඊට කලින් අපි යන් මේකේ අනිත් පැත්ත විදිහට. ඒ කියන්නේ අවුරුද්දක් දීලා එයාගේ දශකය හොයාගන්න විදිහ. හරි. හරි ළමයි. දැන් අපි ඉස්සෙල්ලා කිව්වා වගේ අපිට මොකක් හරි අවුරුද්දක් දීලා දශකය දුන්නොත් ඒක හදන විදිහ දැනගන්න එපා. හරි. අපි උදාහරණයකින් කතා කරමු. ඕක අමාරු නෑ. අගමු නිකන් අවුරුද්දක් 28 වගේ. එනවා පරණ අවුරුද්දක් නේ. මේක නිකන් නෙමෙයි ක්‍රිස්තු වර්ෂ 28. හරි. දැන් අපි ඉස්සෙල්ලා කතා කරද්දී දශකයක් දීලා අපි ඒකේ මුලින්ම හොයාගත්තේ මොකක්ද? මුලයි අගයි. එන පටන් ගත්ත ඒ ක්‍රිස්තු දශකේ පටන් ගන්න අවුරුද්දයි ඉවර වෙන අවුරුද්දයි. අපි මේකෙදි ඒ වැඩේම කරා. හරි. මේ වැඩේ කරන්න හරි ලේසි. හැබැයි පොඩි ඉතින් සාමාන්‍යයෙන් මම ඕනේ. ඉතින් දෙයක් නැහැ. හරි. මේකේ අග හොයාගන්න. හරිද? හරිම ලේසි වැඩක් තියෙන්නේ. මෙයාගේ ඊළඟට හම්බෙන 10 ගුණාකාරය මොකක්ද? 28න් පස්සේ හම්බෙන ඉලක්ක මොකක්ද? 29. 10 ගුණාකාරයද නැහැ. දැන් තියෙන්නේ 30. 30 කියන්නේ 10 ගුණාකාරයනේ ළමයි. හරි. ඔයගොල්ලෝ මතකද? අපි දැන් ඉස්සෙල්ලා කතා කරද්දී දුවා දශකයක මුලයි අගය හොයාගද්දී මුලින්ම අග හොයාගත්තා. අගින් ඉස්සරහට ගියේ කොහොමද කළාද? 9ක් අඩු කළා. හරි. දැන් අපි මේක දශකයේ අග හොයාගත්තා. එයාගේ ඉස්සරහට යන්න 9ක් අඩු කරා. 9ක් අඩු නම් කීයද? 21යි. ඕගොල්ලන්ට ඕන නම් ඉතින් මෙතන 28යි. මෙතන 20යි 20න් අඩු කරලා 9යි කියලා වෙනස හදාගන්නත් පුළුවන් ඉතින්. ඕක ලොකු වෙනසක් නෑ. හරි. මේක තේරුණාද? මෙතන 30 ගත්තා. 30න් 9ක් අඩු කරලා 21 ගත්තා. ඒ කියන්නේ දැන් මේ ක්‍රිස්තු වර්ෂ 28 කියන එක්කෙනා අයිති මුලයි අගයි අපි හොයාගත්තා. දැන් ළමයි ඔයගොල්ලෝ දැක්කම උත්තරේ පේනව නේද? මොකද්ද අවුරුද්ද? මොකද්ද අවුරුද්ද කියන්නේ? මොකද්ද මේකේ දශකය? මේකේ දශකය වෙන්නේ 3 වන දශකය. ඒ ගුණය කොහොමද? අපි ඉස්සෙල්ලා දශකය ලියලා එයාගේ අග හොයන්න මොකද කරේ? මේක මෙහෙම 10න් වැඩි කරා. දැන් 3 වන දශකයේ දීලා එයාගේ මුල යන ගන්න දුන්නොත් ඔයගොල්ලෝ කරන්නේ 3 වෙනි දශකයේ 3 10න් වැඩි කරලා අග හොයාගත්ත 30යි. හැබැයි අපි මෙතනදි කරන්නේ ඒක අනිත් පැත්ත. ඇයි? අපි මේ පැත්තෙන් දැන් ගාන හදන්නේ. එහෙනම් අපි කරන්නේ මේක බෙදනවා 10යි. 30 බෙදුවොත් 10න්
උත්තරේ 3යි. 3 දශකය. හරි ලේසි. ඒ කියන්නේ අපිට මේක මේ විදිහට ලියා ගන්න පුළුවන්. අර ඉස්සෙල්ලා මම ලියුවේ කෙටි ක්‍රමයක් ලියා ගන්න විදිහ නිකන් විදිය එන්නේ එක අපි මේ විදිහට ලියලා පෙන්නනවා. හරිද? දැන් අර ඉස්සෙල්ලා මම ඕන ලියලා පෙන්නවනේ සාමාන්‍ය අර මතක තියාගන්න විදිය. ඕන මෙන්න මේ වගේ දෙයක් පොඩක් පොතක මොකක් හරි ලියා ගන්න. ඊට පස්සේ මතක තියාගන්න පුළුවන්. හරි. දැන් අපිට දීලා තියෙන්නේ මෙන්න මේ අවුරුද්ද. අවුරුද්ද දුන්නායින් පස්සේ අපි මුලින්ම කරන්නේ මේකේ අග හොයා ගන්න. හරිද? මේ අග හොයාගෙන අපි මොකද්ද කරේ? අවුරුද්දට පිටිපස්සේ හම්බෙන ළඟම 10 ගුණාකාරය ගන්න. ඇත්තම කිව්වොත් මේකේ දශකය හොයන්න දීලා අවුරුද්දක් දීලා දශකය හොයන්න කිව්වොත් අපිට මේ මුල කියන එක අත්‍යවශ්‍ය දෙයක් වෙන්නේ නැහැ. ඒක මෝඩ වැඩක් ඇත්තම හොයන්නේ. හැබැයි ප්‍රශ්නේ පල්ලෙහාට යද්දි ඒ දශකයේ අරන් ඒ දශකයේ අවුරුදු වෙන මොන හරි දේවල් අහලා තියෙනවා නම් මේක හොයාගන්න එක අපිට ඇත්තම කිව්වොත් වාසියක් වෙන දෙයක්. ඒ හින්දා මම මේක තියන්න මකන්නේ නැතුව. හරි. දැන් මෙහෙම අවුරුද්ද දීලා අපි දැන් හොයාගත්තා. අර හොයාගත්ත කොහොමද? ළඟම 10 ගුණාකාරයට ගියා. වැඩි වෙන පැත්තට හරි. ඊට පස්සේ එයා 10න් බෙදුවා. ඊට පස්සේ අපිට හම්බෙලා දශකය. හරි. අපි මෙහෙම කිව්වට තේරුන්නේ නැත්තම් අපි අදමු උදාහරණ ගන්නම. දැන් අපි යමු උදාහරණ ටිකක් හදලා බලන්න. අපි නිකන් දක්කම අපි ගමු 1998 වගේ. අපි 1988ම ලියමු. කමක් නැහැ. හරි. දැන් මේ 1988 කියන්නේ මොනවද? ක්‍රිස්තු වර්ෂය. හරි. දැන් මම කිව්වා නේද? අපිට අවුරුද්දක් දීලා දශකය හොයාගන්න කිව්වොත් කොහොමද කරන්නේ? මුල අයගේ හොයාගන්න ඕනේ. හරි. එහෙනම් මෙයා ගඟ හොයාගන්න තියෙන ළඟම 10 ගුණාකාරයට 1988ට තියෙන්නේ. ඒ කියන්නේ 1990 තමයි ළඟම තියෙන 10 ගුණාකාරය. හරි. ඒක හිතන්නේ මේ අන්තිම ඉලක්කම් දෙක උඩ බලනවා. එතකොට තේරෙයි. හරි. හරි. මෙතන ඉතින් ඉස්සරහ එකත් අපි හොයාගෙන යන්නකෝ. අපි පස්සේ පල්ලෙහාට මොනවා තිබ්බොත් කියලා හිතාගෙන. හරි. එහෙනම් මෙයාගේ තියෙන ඉස්සරහට යන්නේ කොහොමද? මෙයා අඩු කරා. 9 අඩු කරාන් පස්සේ ඉන්නේ මොකද්ද? 1981. හරි. දැන් අපි මුල යගේ හොයාගත්තා කියන්නේ අපිට මෙයාගේ දශකයේ අහුවොත් උත්තරේ මොකද්ද ළමයි? හරි ලේසියෙන් ගන්න පුළුවන්. 10න් බෙදන්න. 10න් බෙදුවා වෙනවා 199 වන දශකය කියන්නේ 1988 තියෙන දශකය. හරි. අපේ ළමයින්ට මෙහෙම ගානක් දුන්නොත් කොහොමද? දැන් දෙනවා අවුරුද්ද හැබැයි යා 10 ගුණාකාරය. 2020 වගේ 20 කියන්නේ 10 ගුණාකාරයෙන්. හරි. මේ වගේ ගානක් දුන්නොත් ළමයි බය වෙන්න එපා. හරිද? දැන් මම ඉස්සෙල්ලා කිව්වේ මුලයි වගේ හොයාගන්න කියලා. මම කිව්වා මෙතන තියෙන ඉලක්කම මොකක් හරි ඉලක්කමක් නම් එයාගේ ඊළඟ තියෙන 10 ගුණාකාරයට යන්නේ. දැන් මෙතන තියෙන ඉලක්කම 10 ගුණාකාරය යන්නේ. ඒ හින්දා ළමයි එතනින් පිටිපස්සේ තියෙන 10 ගුණාකාරයට යන්නේ හදන්න එපා ඈ. ඒ කියන්නේ අපි මෙයාව ගන්නවා ඒකේ අග ගිය. මෙතනින් ඉස්සරහට ඔයාලට උන්න දාගන්න. මොකද ඒක දශකය වෙන්න ඕනේ නැතුනට ගානේ ඉස්සරහට ඕන වෙන්න පුළුවන්. මෙයාගේ නම අපරුණා කීයද? එයාගේ නම අපරුණා වෙනවා 2011. හරි. දැන් අපි දන්නවා මෙතනින් දශකය හොයාගන්න විදිය බෙදුව 10න් උත්තරේ වෙන්නේ 202 වන දශකය. හරිද? මම හිතනවා දැන් තේරුණා කියලා. මොකක් හරි මගේ අරුණ දෙයක් තිබ්බනම් ඒකත් තේරෙන්නේ නැති. දැන් තේරුණානේ. මෙතන 10 ගුණාකාරයක් આવුත් හදාගන්න කොහොමද කියලා? හරි. දැන් අපි දශක ඉවරයි. දැන් අපි යන් සියවස් වලට. ළමයි. අපි දශකේ පටන් ගත්තේ මම මොකද කිව්වේ? අපිට මේ ගාන හදන්න දැනගන්න ඕනේ දේවල් දෙක. එකක් තමයි අපේ අවුරුදු කියන්නේ අපේ අවුරුදු කියන එක ලියන්නේ ක්‍රිස්තු වර්ෂයකින් පටන් අරන්. අනිත් එක තමයි දශකයන් නම් දශකයක් කියන අවුරුද්දයි. සියවස. වචනේ කියවුවම තේරෙනවනේ. සියවස අවුරුදු 100ක්. අවුරුදු මම කෙටියෙන් යනවා අවු කියලා අවුරුදු 100ක්. එහෙනම් තමයි කතා කරන්නේ. හරි. අපේ නාර ඉස්සෙල්ලා වගේම අපේ කෙටි ක්‍රමයෙන් හැදෙන විදිහ මම උගලන වෙන්නේ නැහැ. හරි. අපේ පටන් ගන්න අවුරුදු කියන එක පටන් ගන්න ක්‍රිස්තු වර්ෂයකින් නම් ඉතින් නම් අවුරුදු 100ක් ගියාම පළවෙනි සියවස කියලා අපිට කියන්න පුළුවන්. හරිද? එහෙනම් දෙවන සියවස පටන් ගන්න මේකෙන් පස්සේනේ. කියන්නේ 100න් පස්සේ මේ අවුරුද්ද 101. 101 ඉඳන් 200 දක්වා ගියන් පස්සේ එයා ඉති වෙනවා දෙවන සියවසට. හරි. ඊළඟ. එහෙනම් තුන්වෙනි එක පටන් ගන්න මොකද තමයි? 200න් ඉවරුනාස එහෙනම් පටන් ගන්නවා 200 කියනස. අන්න හරි. 200න් 1. 201 නම් මෙයා ඉවර වෙන්නේ 300. ඒ කියන්නේ මෙයා තුන්වෙනි සියවස. එහෙනම් හතරවෙනි සියවස පටන් ගන්නවා මොකද? මෙයා ඉවරුනේ 300 නිසා එහෙනම් මෙයා පටන් ගන්නේ 301. අන්න 301 ඉඳන් 400 දක්වා අපි කියනවා හතරවෙනි සියවස. දැන් ඕගොල්ලෝ දශක කියන එකේදී මම කරපු දේම මෙතනත් චුට්ටක් බලන්න. මේ මුල හිතන්න යන්න එපා. හරිද? මුල හිතන්න නැතුව මේකේ බලන්න. පළවන සියවස ඉවර වෙලා තියෙන්නේ 100න්. දෙවන සියවස
ඉවරලා තියෙන්නේ 200න්. තුන්වන සියවස. ඉවරලා තියෙන්නේ 300න්. හතරවන සියවස. ඉවරලා තියෙන්නේ 400න්. දැන් පේනවද ළමයි? ඕගොල්ලොන්ගේ සියවසේ අග හොයා ගන්න පුළුවන් උත්තරේ 100න් වැඩි කරලා දීලා තියෙන සියවස 100න් වැඩි කරපු ගමන් අපිට එනවා ඒ සියවසේ අග. මං කියවනේ දශකද සියවස්ද සහස්‍රකද එතනින් ඉස්සරහට තියෙන දෙයක් නා අපිට හොයන්න ඕන ප්‍රධාන දේවල් දෙකයි මුලයි අගයි. මුලයි අගයි දන්නවනම් ඕනම දෙයක් කරන්න පුළුවන්. හරි. දැන් අපි අග හොයාගන්න විදිහ හොයාගත්තා. අග හොයාගත්තා සියවස 100 වැඩි කරලා. දැන් අපි කොහොමද එතනින් මෙතනට යන්නේ? සර් ගිය පාර නම් අපි 9ක් අඩු කරලා කොහොමද ගේමක් ගහගත්තා. සර් මේ පාර මොකද කරන්නේ? මේ පාර ළමයි අපි අඩු කරනවා 9ට 99. මේ පාර 9ක් අඩු කරා. මේ පාර 99ක් අඩු කරා. මේ පාර 10කින් ගුණ කරා. මේ පාර 100කින් ගුණ කරා. මේ පාර 9කින් අඩු කරා. මේ පාර 99කින් අඩු කරා. හරි ලේසි වැඩක් නැහැ. හරි. හැම එකකින්ම 99ක් අඩු කරා. 100න් 99ක් අඩු 99ක් අඩු කරාම එකයි. 200න් 99ක් අඩු කරාම 101යි. හරිද? අපි මේක අර ඉස්සෙල්ලා වගේ කෙටි ක්‍රමයක් විදිහට පොඩ්ඩක් ලියාගමුකෝ. හරි. අල්ලමු. දැන් මේ කෙටි ක්‍රමයක් විදිහට ලියාගමු. කිව්වා. දැන් සියවසක් දීලා අපිට ඒකේ මුලයි අගයි අහුවා. අපි කියන්නේ කොහොමද? සියවස අපි ගුණ කරනවා කියන්නේ. අපි දැන් ඉස්සෙල්ලා කරා වගේම ඉස්සෙල්ලා කියන ගුණ කරේ 10න් නම් මෙතන අපි ගුණ කරනවා 100න්. 100 මුල කරලා අඩු කරනවා 99න් මොකක් කරන්නද? අගින් මුලට යන්න. හරි ළමයි. අපි දැන් බලමු මේ උදාහරණය. හරි. මෙහෙම කියන්න. මම ඔයගොල්ලන්ට කියනවා 131 වල සියවසේ මුල් අවුරුද්දයි අග අවුරුද්දයි හොයාගන්න කියලා. හරි. මම කියන්නේ 131 වල සියවස. 131 වල සියවසක් ඈ. දශකයේ නෙමෙයි සියවස. හරි. දැන් අපි කොහොමද මෙයාගේ මුලයි අගයි හොයාගන්නේ? අග හොයාගන්න ලේසිස අපිට දීලා තියෙන සියවස 100 ගුණ කරනවා සර්. හරි ලේසි. ඒ කියන්නේ මේක 100 ගුණ කරලා කියලා අපිට බිඳු දෙකක් එනවා. මෙන්න මේ අවුරුද්ද. මෙතනින් ඉස්සරහට පටන් ගන්න අවුරුද්ද හොයාගන්න අපි කරන්නේ මොකද්ද? 99ක් අඩු කරනවා. හරි ලේසි. මේකේ 99ක් අඩු නම් කියන්නේ මෙන්න මෙතන 99ක් අඩු නම් පස්සේ අපිට එනවා 13යි බිඳුවයි බිඳුවයි 1. හරිද නේද? තේරුණානේ? මෙතන මේක අඩු කරේ කියන්නේ 99ක් අඩු කරා. හරි. ඒක ටිකක් ලොකු වැඩි. අපිට තේරෙන්න නිසා පොඩි ඉලක්කමක් දෙන්න. හරි. අපි එහෙම තමයි. අපි ගමු 28. 28 ඕනේ. අපි ගමු 23 වගේ. 23 වල සියවස. 23 වල සියවසේ මුලයි අගයි හොයන්න කියලා තමයි අපිට කියන්නේ. අපි කියමු මොකද්ද? අග හොයාගන්න ඕනේ. අග හොයාගන්න කොහොමද? 100 වැඩි කරා. ඒ කියන්නේ 2300. කියන්නේ තව අවුරුදු ටිකකින් එන අවුරුද්ද. හරි. මේක මුල හොයාගන්නේ කොහොමද? හරි ලේසි. මෙතනින් 99ක් අඩු කරා. 99ක් අඩු කරා. 99ක් අඩු නම් කීයද? 2යි 2යි බිඳුවයි 1යි. මේ ඕගොල්ලෝ මේක අඩු කරගෙන බයි නම් හිතේ පොඩ්ඩක් පැත්තකින් ඉලියලා අඩු කරන්න. හරිද? මොකද මේක ලේසි ක්‍රමයක්. හරිද? හරි. මම හිතනවා දැන් ඔයාලට තේරුණා කියලා. හරි. අපි දැන් අර සියවසක් දීලා මුලයි අගයි හරි ඒ අතර අවුරුද්දක් හොයා ගන්නවා. හැරෙන්න අවුරුද්දක් දීලා ඇති සියවස හොයා ගන්න ඉතින් දැන් යන්න හොගයි. හරි. දැන් මම කිව්වා වගේ දැන් අපිට කියලා තියෙනවා අවුරුද්ද. හරි. අපි උදාහරණයකින් හදලා බලමු ඉස්සෙල්ලා වගේ. හරි. අපි ගමු නිකන් මේ අවුරුදු 2026. 2026. හරි. දැන් අපි ඉස්සෙල්ලා දශකයක් දීලා අවුරුද්දක් දීලා දශකය හොයාගත්තම මොකද මුලින්ම කරේ? මුල එක හොයාගත්තා. අපි ඒ වගේම කරමු. මුල අත්‍යවශ්‍ය නැහැ. මුල සමහරවිට හොයාගෙන යන එක අපිට හොඳ වෙන්න පුළුවන්. හරි. මම කරේ මොකද්ද? ඉස්සෙල්ලා නම් 10 ගුණාකාරය. දැන් අපි ඉස්සෙල්ලා පල්ලහැට යද්දි කරේ 10න් ගුණ කරපු එක වගේ මෙතනදී කරේ සියවසක් හොයද්දි මොකද්ද 100න් ගුණ කරපු. එහෙනම් අපි මෙතනින් මෙහෙට යද්දිත් හොයාගන්න ඕනේ මෙයාට ළඟම තියෙන 100 ගුණාකාරය. හරි ලේසි. මෙයා මෙහාට ගිය ගමන් එනවා 2100. එයානේ මෙයාගේ හම්බෙන්නේ ඊට පස්සේ හම්බෙන්නේ 100 ගුණාකාරය. 25 නෑ 25 නෙමෙයි sorry 27 28 29 30 50 70 80 අන්තිමේට කොහමද එilla එතන 100 තමයි එන්නේ. හරි. හරි. මේ ඉස්සරහට ගියොත් අපිට හම්බෙනවා කියන 2000. හරි. දැන් අපි මුලයි අගය හොයාගත්තා තමයි. මුලයි අගය හොයාගත්තා නම් එයාගෙන් සියවස හොයන්න අපි කරන්න ඕනේ මොකද්ද? අපි දශකයේ අග දැනගෙන දශකයේ දැනගන්න මොකද්ද කරේ? 10න් බෙදපු එක. එහෙනම් මේක මොකද කරන්නේ නැත්තේ? දශකයේ 10 සියවස 100 එකම දේ. බෙදනවා 100න්.
හරි සරලයි. උත්තරේ එනවා 21 වන සියවස කියලා. හරි. මම හිතනවා තේරුණා කියලා. අපි තව ගණනක් හදලා බලමු. හරි. අපි ගමු 1531. හරිද? අවුරුද්දට බය වෙන්න එපා. ලොකු ඉලක්කම් දුන්නත් පොඩි ඉලක්කම් දුන්නත් බය වෙන්න එපා. හරිද? දැන් මම කියවුවත් මුලින්ම හොයාගන්නවා. අග හොයාගන්නේ කොහමද? ළඟම ඉන්න 100 ගුණාකාරය. 1531 නම් ඔයගොල්ලෝ කියන්නේ කීයද? 1600 නේ. හරියට හරි. හරි. ඊට පස්සේ මෙයාට තියෙන මුලත් හොයාගෙන යන්නකෝ. මුල එන්නේ මොකද්ද? 1500. හරි. 1500. හරි. දැන් එහෙනම් 100 හොයාගන්නේ කොහොමද? ලේසියෙන්ම හොයාගන්නවා. මෙයා බෙදලා 100. මෙයා 100 බෙදමු කියේ 16 වන සියවස. අහලා තියෙන්නේ 16 වන සියවසට අයිති කලාකෘතියක්. එන්නේ වගේ මේ 16 වෙනි සියවස කියන එක. එතකොට පටන් ගන්නෙ 1500 sorry එතන 1500 නෙමෙයි 1501. 99 අඩු වෙන්නේ. හරි. 99ක් අඩු නම් 1501 ඉවර වෙන්නේ 1600. හරි. අපි කෝගොල්ලෝ තව ගානක් කරමු. මට මෙතන එක වැරදුනානේ. හරි. දැන් අපි යමු ටිකක් ඈත කාලයකට. අපි ගමු 3071 කියලා. අවුරුදු 1000 විතර ඈත කාලයක්. හරි. මේකේ මුල අය හොයාගන්නවා අපි ඉස්සෙල්ලා කිව්වා වගේම මේ පිස්සු වර්ෂ දීලා තියෙන්නේ. මුල අය හොයාගමු. මේක හොයාගත්තාම මොකද? 3100. මේ ඊයේ බස් මොකද? ඒක හොයාගන්න මෙතනට 99ක් අඩු කරන්න. නැත්නම් අර ඉස්සෙල්ලා කරා වගේ මෙයා ඊළඟ එක්කෙනා එන්නේ මොකද්ද? 3000 එකක් අඩු කරන්න. sorry 3000 එකක් අඩු කරන්න නෙමෙයි 3000ට එකක් එකතු කරන්න. 9ක් නඩු වෙනවා 10 නෙමෙයි sorry. හරි ඒක හිතන්න එපා. දැන් මේකෙන් 99ක් අඩු කරනවා. මේකෙන් 99ක් අඩු කරපුවම ඔයගොල්ලෝ දෙනවා 3001. හරි. දැන් අපිට මේ ඕනේ නැහැ අපිට ඕනේ අග හොයාගෙන නගින්න යන්නේ. හරි. අපි මේක දන්නවා නම් සියවස හොයාගන්න කොහොමද? ලේසියෙන්ම හොයාගන්නවා 100න් බෙදලා. හරි ළමයි 100 බෙදුවම කීයද? 31 වෙනි සියවස. හරි. දැන් ඔයගොල්ලන්ට දශකයේ සියවසේ ප්‍රශ්න ඉවර ඇති. දැන් ඔයගොල්ලන්ට සහස්ත්‍රකය කියන එක වචනේ දන්නේ නැතුණාට සහස්ත්‍රකය කියන එක අවුරුදු ගන්න දන්නවනම් අර විදිහටම කරන් තේරෙනවා ඉතින්. හරි ගමන්නේ. අපි ඒකත් කරලා බලමුකෝ. ළමයි. දැන් අපි ඉස්සෙල්ලා කරා වගේම මේකෙත් කිරි ක්‍රමයේ හැදෙන විදිහ මම පෙන්නන්න. හරි. ඔයගොල්ලෝ නම් මේක දැක්කම මම කියයි. සර් මෙහෙමයි කියන්නේ. එනවා මම කියන්නම්කෝ. හරි. අපි දැන් සහස්ත්‍රකයක් කියන එකත් අවුරුදු ප්‍රමාණයක් විතර දැනගත්තොත් අවුරුදු ප්‍රමාණයක් විතර අපිට සහස්ත්‍රකයක් කියන එක කියන්න පුළුවන් අවුරුදු 1000කට. දශකයේ කිව්වේ 10යි, සියවස කිව්වේ 100යි, සහස්ත්‍රකය කියන්නේ 10 10 10 10 තමයි උඩ වෙලා තියෙන්නේ. එහෙනම් ඉතින් කෙටි ක්‍රමෙන් 10කින් උඩ වෙලා ඇති. අපි බලමු. ඇත්තද නැද්ද දන්නේ නැහැ. පටන් ගන්න එහෙනම් කොහොමද අවුරුදු අපේ අවුරුදු කියන ගයින් පටන් ගත්තේ කීයද? 30 වර්ෂයකින්. එතන අවුරුදු 1000 ගියාන් පස්සේ එහෙනම් එන්නේ මොකද්ද? පළවෙනි සහස්ත්‍රකය. එහෙනම් දෙවෙනි සහස්ත්‍රකේ පටන් ගන්න නැත්තේ කවුද? 10න් පස්සේ පළවෙනි 1001. ඉවර වෙන්නේ එහෙනම් 2000යි. තුන්වෙනි එක පටන් ගන්නෙ 2001. ඉවර වෙන්නේ 3000යි. හතරවෙනි එක පටන් ගන්නෙ 3001. හතරවෙනි එක ඉවර වෙන්නේ 4000යි. ඊළඟ 4001 5000 කියන්නේ පස්වන සහස්ත්‍රකය. හරිලා. දැන් ඉතින් ඕගොල්ලෝ මට කියලා දෙයි මේක. හරි බලන්න. 1 1 2 2 3 3 4 4 5 5. ඒ කියන්නේ මේකෙන් මොනවද කරලා තියෙන්නේ? හරි 10න් ගුණ කර. හැම එකම 10න් නේද ගුණ කරලා තියෙන්නේ. ඒ කියන්නේ සහස්ත්‍රකයේ දීලා අපි යාගේ අගයි මුලයි හොයාගත්තාම මොන දෙයක් කරන්න පුළුවන්? එයා අග හොයාගන්න මොකද කරන්නේ? සහස්ත්‍රකයේ 10න් ගුණ කරනවා තමයි. අන්න හරි. 10න් ගුණ කරා. හරි මම මෙහෙම තනි ලියුවා. හරි. දැන් අපි ඕනම දෙයක අගයි මුලයි හොයාගත්තාන් පස්සේ ඒක ඇතුලේ තියෙනවා කියන්නේ බලන්න කිව්වනේ. දැන් අපි අග හොයාගත්තා. දැන් කොහොමද අපි මුල හොයාගන්නේ? අපි දශකයකදී මොකද කරේ? අපි දශකයකදී 9ක් අඩු කරපේ. සියවසකදී මොකද කරේ? 99ක් අඩු කරා. එහෙනම් සහස්ත්‍රකයකදී 999ක් අඩු කරනවා. ඒ කියන්නේ තව 9ක් දානවා මෙතන. 999ක් අඩු කරනවා. මෙතන කරේ ගුණ කරා, මෙතන කරේ අඩු කරා. ආයෙත් 999ක් අඩු කරන්නේ. එනවා නේද? මේකේ 999ක් අඩු කරොත් 2001යි. මෙයාගුණ අඩු කරලා බලන්න. තනින් අඩු කරලා බලන්න. 5999 4001යි. දැන් තේරුණාද? දැන් අපි මේකත් අර ඉස්සෙල්ලා වගේ
කෙටියෙන් ලියා ගන්න. ළමයි. දැන් අපි මේක කෙටියෙන් ලියන්න. හරි. අපි කිව්වේ දැන් කොහොමද? සහස්‍රකයේ දීලා මොකක් හරි දෙයක් හොයා ගන්න ඕන නම් මුලින්ම හොයාගෙන මුලයි යගන්න. අපි මුලට වඩා මුලින්ම හොයාගන්න පුළුවන් අග. අග හොයාගන්නේ කොහොමද? ගත්තස ගුණ කරන්නස 10. ඒකනේ කියන්නේ. අන්න හරි. අපි මේක 10න් ගුණ කරනවා. හරි. අගෙන් දැන් මුලට යන්න පුළුවන් නේද ළමයි? අපි මම කියව මොකද්ද? 999ක් අඩු කරන්න. හරි. දැන් අපි උදාහරණයක් දෙයක් බලමු. හරි. අපි ගමු සහස්‍රක නම් ඉතින් ලොකු ඉලක්කම් දැම්මොත් මේවල ලොකු අගයන් එනවා. අපි එන පොඩි ඉලක්කමක් දාලා. අපි බලමු නිකන් 3 කියලා. 3 වන සහස්‍රකේ ගැන කතා කරා. හරි. 3 වන සහස්‍රකේ මුල යකේ හොයාගත්තා නම් හරියනේ. අතුල වෘත්ත එක අපි එතකොට දැනගන්න. අපි එන අග හොයාගන්නේ කොහොමද? මේක කීයද ගුණ කරන්නේ? 1000න් ගුණ කරනවා. මේක 1000න් ගුණ කරාම 3000යි. එහෙනම් මේ මුල හොයාගන්න මොකද කරන්නේ? 999 අඩු කරනවා. 999 අඩු කරා කියන්නේ කීයද? 2001යි. 999 අඩු කරේ ඈ. මේක කරේ 1000න් වැඩි කරපු එක. දැක්කද? තාම අපි යන්නේ එහෙනම් මොන සහස්‍රකයේද? 2001 ඉඳන් 3000 දක්වා කියන්නේ එහෙනම් මොන සහස්‍රකයේද? දැන් ඔයගොල්ලෝ කියන්න පුළුවන්. හරි. දැන් අපි එහෙනම් දෙක දාලා බලමු. ඒ කියන්නේ දෙවන සහස්‍රකය ගැන මේ කතා කරන්නේ. දෙවන සහස්‍රකය කතා කරද්දී අපෙන් අහනවා ඒගොල්ලෝ මුල අග ඒ අතර මේ තියෙන අවුරුදු මොනවද? ඒක හොයාගන්නේ. මේක අග හොයාගන්නවා. මුලින්ම අග හොයාගන්න කොහොමද? 10 වැඩි කරනවා. ඒ කියන්නේ 1000යි. මුල හොයාගන්න කොහොමද? මෙයාගෙන් 999ක් අඩු කරනවා. අන්න හරි. 999ක් අඩු කරාම කීයද? 1001යි ළමයි. හරි. දැන් හිතන්න මම ඕගොල්ලෝ තේරුණා කියලා. මේකයි. ඕගොල්ලෝ මෙතන ලොකු ඉලක්කමක් දුන්නා කියලා බය වෙන්න එපා. හරිද? ඒත් ඉතින් ඔය වගේම කරන්න. ඕන්න මම එකකුත් කරන්නම්කෝ දැන්. හරි. අපි යමු. දැන් ලොකු ඉලක්කමක් ඔය ගමු 101 වන සහස්‍රකය. හරි. 101 වන සහස්‍රකයේ ගුවෙන් පස්සේ ඕගොල්ලෝ ටිකක් බය වෙන මෙතනට එන උත්තරේ දැක්කම. ඒකට බය වෙන්න එපා. අපි වැරදි නෑ. අපි කරන්නේ හරියට. මොකද්ද? අග හොයාගෙන මොකද? 10 වැඩි කරනවා. 10 වැඩි කරනවා කියන්නේ අගට බිඳු 3ක් දානවා සර්. හරිනේ. අපි දැන් මෙයාගේ මුලට යන්න බෑ. එන්න 999 අඩු කරනවා කියන්නේ. හරිනේ. හරි. කොහොමද 999 අඩු කරන්නේ? මෙතන තියෙන්නේ 1000. 1000 999 අඩු කරාම කීයද? 1යි. 1යි. හරිද? අපි ඒක ලියමු. බලන්න මම හරිද කියන්නේ. ඔයගේ ගානක් දුන්නාම 999ක් අඩු කරන්න ගිහිල්ලා වරද්ද ගන්නවට වඩා හොඳයි පොඩ පැත්තකින් ලියලා අඩු කරන්න. කීයද? 1යි. බිංදුවයි. 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 9යි. හරිනේ? හරි. එහෙම තමයි. ඉලක්කම් සාමාන්‍ය ලෝකෙදී සමහර අයට අඩු කරගන්න බෑනේ. මම ඒක එළියට ඉන්නේ. හරි. අපි දැන් යන් අවුරුද්දක් දීලා සහස්‍රක වෙන්නේ. දැන් ඉතින් අපේ ළමයින්ට තේරෙන්නේ නැති මම කියන්නේ යන්නේ මොකද්ද කියලා. හරි අපි එකක් කරලා බලමු. අපි ඒක උදාහරණයකම කතා කරමු. හරි එහෙම ගන්නකො. දැන් අපි ගමු 5 වෙනි සහස්‍රකය කියලා දෙන්න. නෑ. අපිට දැන් දෙන්නේ අවුරුද්දනේ. සෝරි මට වැරදුනා. අපි ගමු අපි ගමු 2999. 1999. හරි. මෙයාගේ දැන් අපිට දීලා තියෙන්නේ 32 වර්ෂ. හරි. අපෙන් අහනවා මෙයා අයිති වන සහස්‍රකය මොකක්ද කියලා. හරි. තමයි. දැන් මම කියමු මොකද්ද? හැම එකේම කරේ මුල යගේ මුලින් හොයාගත්ත එක. මුල යගේ මේකත් හොයාගන්න. හරි. දැන් අපි දශකයක මුල අග හොයද්දී අග හොයාගත්තේ මොකක් කරලා? ළඟම ඉන්න 10 ගුණාකාරය. සියවසකදී ළඟම ඉන්න 100 ගුණාකාරය. එහෙනම් සහස්‍රකයේ මොකද්ද? ළඟම තියෙන 1000 ගුණාකාරය. මෙතන 1000 ගුණාකාරයක් තියෙනවා නම් එයාව ගන්න පුළුවන් යාට එයාගේ අග කියලා. හරිනේ. එයාගේ අග කියලා මුල නෙමෙයි අග. මුල හොයාගන්නේ අගෙන් 9ක් නැත්නම් 99ක් නැත්නම් 999ක් අඩු කරලා. හරිනේ. අපි මෙතන යනවා. එතකොට මෙයාගේ කීයද? 3000. හරි. මෙයාගේ මුල හොයාගන්නේ කොහොමද? මෙයාගේ 999ක් අඩු කරන්න. ඒ කියන්නේ 2001. දැන් ඉතින් අපේ ළමයි දන්නා මෙයාගේ සහස්‍රකය කීයද කියලා. කීයද? 3යි. අන්න හරි. 3 ගත්තේ කොහොමද? බෙදුවා 1000යි. ඇයි 10න් බෙදුවේ? 1000. අපි කොහොමද කරේ? දශකය ගන්න අවුරුද්දක් දීලා තියෙද්දි අග හොයාගෙන 10න් බෙදුවා. අන්න හරි.
ඊළඟට සියවසක් ගන්න. සියවසක් ගන්න අවුරුද්ද තියලා තියෙද්දි අග හොයාගත්තා. අගෙන් 100ක් බෙදුවා. ඊළඟට සහස්‍රක හොයාගත්තේ කොහොමද ළමයි? සහස්‍රක හොයාගත්තේ අවුරුදු දීලා තියෙද්දි අග හොයාගත්තා 10න් බෙදුවා. උත්තරේ එහෙනම් 3 වන සහස්‍රකය. හරිද? අපි දැන් ගණන් දෙකක් විතර ලියලා බලමු. හරි. අපි දැන් දෙමුකෝ ටිකක් ලොකු අවුරුද්දක්. බිඳුවයි එක වගේ. සර් මේක බලන්නකෝ සර්. මේක අමාරුයි. ඔව් අමාරු නෑ. මේවා දේශින් ගන්න. ඔන්න බලන්න. හරි. දැන් මේ දීලා තියෙන ඉලක්කමේ අග තියෙන එකක්. ඒ කියන්නේ මෙයා 10 ගුණාකාරයක් නෑ. අපි යනවා 10 ගුණාකාරයක් කරගන්න. ඒ කියන්නේ 3යි 1යි බිංදු 3. මෙයානේ මෙයාගේ ඉන්න ළඟම 10 ගුණාකාරය. හරි. අපි ඊට පස්සේ මෙයාගේ 999 කඩු කරමු. 999 කඩු කරන්නේ කියන්නේ කීයද? ඔන්න අපිට තව අමුතු එකක් ආවා. එයාගේ 999 කඩු කරාම ඉන්නේ 3001යි සර්. 3001යිද? එහෙනම් මේ දීලා තියෙන්නේ මොකද්ද? මේ දීලා තින්නේ ඒ අවුරුද්දේ අන්තිම කියන්නේ ඒ අවුරුද්ද නෙමෙයි ඒ සහස්‍රකයේ අන්තිම අවුරුද්ද. දැන් තේරුණා. අපි අග හොයාගත්තොත් අපිට කිසි ප්‍රශ්නයක් වෙන්නේ නැහැ. ඒ කියන්නේ මෙයා තමයි මුල. හරි එහෙනම් මෙයාගේ සහස්‍රකය වෙන්නේ මොකද්ද ළමයි? සහස්‍රකය වෙන්න පුළුවන්. මොකද කරන්නේ? අපි බෙදනවා 10න් සර්. 10න් බෙදනවා කියන්නේ බිංදු 3ක් කැපුවා සර්. අන්න හරි. 31 වල සහස්‍රකය වෙන්නේ පටන් ගන්න කියන්නේ 30001 ඉවර වෙන්නේ 31000. හරියම. මම හිතනවා මේක ඕගොල්ලන්ට තේරෙන්නේ නැති කියලා. අර මම ලියුව කෙටි ක්‍රම ටික චුට්ටක් ලියාගෙන ඕගොල්ලෝ අච්චුපතේ තියෙන ගණන් හරි ඕගොල්ලෝ කැමති තැනක තියෙන ගණන් ටිකක් හදලා බලන්න. මොකක් හරි ප්‍රශ්නයක් තිබ්බොත් මේ වීඩියෝ එකට මෙසේජ් එකක් දාන්න. නැත්නම් මගේ WhatsApp නම්බර් එක දෙන්න. ඒකට මෙසේජ් එකක් දාන්න. මගේ WhatsApp නම්බර එක තමයි 072යි 77යි 53යි 526. මේකට WhatsApp නම්බර එකක් මෙසේජ් එකක් දාන්න. හරි. අපි එහෙනම් තවත් මොකක් හරි මේ වගේ පාඩුවකින් ආයෙ හම්බෙමු.